වේදනාව දැනෙන්නේ මට තාම මම හිතන්නේ මං කොහොමද හෙට දවසට මුණ දෙන්නේ කියලා ඒ දුක තව අම්මගෙනුට දැනෙන්නේ සරසවි සීනය සිතේ තියන් පිවිසුනේ සරසවියට හෙදමන් අම්මගේ සිහිනය සුන්වගින් පියදා බිදුවද අපතේ ගිහින් රුදුරු මිනිස් කැලක් උන් කලානේ මානිරුවත් අපහසුයි මට දරාගන්නට කුමක් කරනුද මං ඉගෙන ගත්ත කොච්චර වැඩක්ද හිත්වල තියෙද්දි තිරිසංගති කාලකන්නි තොපි වගේ උන් නිසා විනාසයි දැන් මනුසංහති ලොකු ලොකු උන් බිහිවන තැන්වල ඔහොමද තියෙන්නේ බ මිනිස්සක් ගති පිරිසක් නැද එකෙකුට වද දෙනකොට තිරිසනුන්ට සතුටුත් ඇති හිතන්න බැයි දුක් කොල්ලේ තවත් හැමගේ බඩකින් ආව උරොබ කෙනෙක් දුත් මනුස්සයෙක් වේදනාව පොදුයිනේ කාට සතුටින් මයවි සරසවි කරන් අහිංසක හින පාට තේරුම් ගන්නේ මේවා උඹලා ඒවා තමන්ටම උන්න දාට උපම කරලා තමන් සලකපන් අනිතුන්ටත් එකයි වටින්නේ හොඳට ඉගෙනගෙන අවුරුදු ගානක් වදකගාර කළගින්නේ උඹේ අම්මට උඹ වටින ලෙසම උගේ අම්මටත් වටින්නේ දරාගන්න බැරි මානසික වදින අහිංසක උම්ම මැරෙන්නේ සතිය කතාවේ කොල්ලගෙන මැදවල තවලකු පත්තරේ ඊට පස්සේ යට ගැහුව තරුණ අය තෝකමයි කරන්නේ නිදහසේ කටකාලගේ මගහන් ඔතනට එන්නේ මැරෙන්නද නිකරුනේ හිත බං වසරකට එහා දුක කොම දරන්නද යටි හිතේ පුරා මහ දුක්ගින්දරක් තියාන සිටියේදා මගේ අලුත් පස් යටට ගියත් සාධාරණයක් වේදබං සමක් නිසාද නිරුවක් කළේ කොල්ල හැම ඉදිරියේ මොන හිතෙන්නද දුනු දහක් නැද නැද උඹලට වැටහුනේ කාඩ වුණත් ඇති ආත්ම ගරුත්වය කෙලෙසන්න එපා කිසි දිනේ මැරදිලියුමේ නමක් වලියන ඒ තරම් ගොල්ලගේ ගතිගුනේ කොච්චර වැනෙන් ලිව්වත් වචන ඉවර කරන්න බැලිය අම්මගේ දුක තමන්ට උන්න දේ වේදනාවේ තරම් දන්නේ කරුණ නෙවෙයි තමන්ගේ හිත අහසත් පොළවත් නොහුලයි වසර 4 ජේෂ්ඨ සිසුන්ගේ වැඩ තවත් කොල්ලේ කෙල්ලේ මැරෙන්න කලින්ම නතර කරපනවක වද මොරිනව දාගෙන මිනිස්සු හිත ඇතුලෙන් දුක් විඳිනවා නරුම රොතක් වට වෙලා අද චරිගේ හිමය බිඳිනවා හාඩ කරදරයක් නැති හොඳ මිනිස්සු මේ ලෝකෙන් ඉක්මනට මිදෙනවා උඹ වීරයෙක් බං උඹේ පස්සේ නවක වද නැති රටක් හැදෙනවා බලාපොරොත්තු වඩියකුනි සිර මැදිරියකම සිරවුනි මිනිස් තිරිසනාත්මයන් හමු වුනි යමේ සම වෙන්න මම පැරදුනේ වදනි සමානසම කෙරපුනි වසරකට වැඩි කල් තනි වුනි ජීවිතේ ආසාවන්ගේ දොර වුනි තමන් තමන් සීමට පෙළඹුනි දුක දරාගත්තේ තනියම කාඩ කියන්නද මගේ වේදනාව මැරුණට පස්සේ මම බොළඳයි කියා කරන්න එපා චෝදනාව ඉවසන්න බෑ තවත් පැන සීමාව නැතිල මට මාව බලාගන්න අම්මේ මල්ලිව හඬන්න එපා වැටිලා සොහන ගාව සරසවි සීනය සිතේ තියන් පිවිසුනේ සරසවියට හෙදමන් අම්මගේ සීනය සුන්වගින් පියදා බිදුවද අපතේ ගිහින් මම ඉගෙන ගන්න ආසයි, දියුණු වෙන්න ආසයි, දෙමාපියන්ට සලකන්න ආසයි. මට දෙමාපියන්ගෙන් කරදරයක් නැහැ. ඒත් මේ මානසික පීඩනය මට දරා ගන්න අමාරුයි. ඒ නිසා මේ තීරණය මම ගන්නවා. මේකට කවුරුත් වග කියන්න ඕනේ නැහැ. සබරගමු විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ දෙවැනි වසරේ ඉගෙනුම ලැබූ චරිත් මෙලෙස සියද විනාශ ගැනීමට හේතුව ඔහු මුහුණ දුන් නවකම